හල මෙම ඩොක්ටර් රෝග්‍රෙඩ් අපද රෝහලි ජබ්ලි හැලස් හයිදුරබද හා සේවය කන අතරිකර හඳරෝග විශේෂවරයෙක්. අද මම කතා කරන්න කැමති මයි කියන්නේ මොකක්ද සහ ඒ ලක්ෂණ මොනවද කියලා. මයි කියන්නේ මියකාඩියල ඉන්ෆෙක්ෂන් එක. වෙනත් වචන වලින් කියනවා නම් එය හෘදයාබාධයක් ලෙස හඳුන්වනවා. එහිනම් මයි එකට පෙර ඔබට ලැබෙන ලක්ෂණ මොනවද? සාමාන්‍යයෙන් අපට සිදුවන්නේ උරහිස් අසනීපයක් හුස්ම ගැනීම අපහසුවක්. එය බල්ල පිටිපස අත දක්වා පැතිරිය හැකියි නැතහොත් ඔබට දහඩිය දැම්ම කිල්කාවෙල්ල සහ උණුසුම් දළුවීම ඇති විය හැකිය. ඒ නිසා මේවා තමයි සාමාන්‍යයෙන් මයේකද අපට දෙන්න මූලික ලක්ෂණ. එහෙමත් නැත්නම් දැනටමත් මේක සිදුව තිබුණම් ඔබට හුස්ම ගැනීම අපහසුවක් වියමේදී හෝ විවේකයේදීත් හුස්ම ගැනීම අපහසුවක් ඩිස්ප්නියේ ඇති විය හැකියි. ඒ නිසා ඔබට මේ වගේ ලක්ෂණ කිසිවක් තිබුණත් ඔබ ළඟම තියෙන හොඳ රෝග විශේෂ විද්‍යාවරියාව හෝ අවුන් වශයෙන් එක ගැන වහාම විද්‍යාවරියාව සම්බන්ධ කරගන්න ඕනේ.